පවුඩර් බ්ලූ සර්ජන් එහෙම තමයි අපි සිංහලෙන් කියනවා නිල් දෙට්ට කියලා. මේ සතා අපි කියනවා සර්ජන් ෆිෂ් කෙනෙක් කියලා අපි කියනවා සාමාන්‍යයෙන් මේ සර්ජන් ෆිෂ් ලගේ වර්ග කීපයක් බලා ගන්න පුළුවන්. ඒතර මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මේ සතාගේ තියෙන අපි කියනවා පෙඩංකල නැත්නම් වරලට පශ්චාත් වලට පොඩ්ඩක් ඉදිරියෙන් තියෙනවා පොඩි කැපුමක් දාන්න පුළුවන් ප්‍රමාණයේ කටුවක් තියෙනවා. මේ කටුව අතේ ඇනීම නිසා හෝ වැදුනොතින් එහෙම හොඳ ලොකු තුවාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි කියන මේකට ස්කැලිපල් බ්ලේඩ් එහෙම නැත්නම් සර්ජන් කෙනෙක් භාවිතා කරන කුඩා කතුරකට හෝ එහෙම නැත්නම් කුඩා පීයකට සමාන සැකස්මක් තියෙන නිසා තමයි මෙයාට සර්ජන් ෆිෂ් නම් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සර්ජන් ෆිෂ්ලා ගොඩක් වෙරළ කලාපයේ තියෙන කොරළ පරාසයද බලා ගන්න පුළුවන්. ඉතාමත් බහුල මාළුවෙක්, ඒ වගේම ඉතාමත් දර්ශනීය නිල් පාට, කහ පාට, ඒ වගේම කළු පාට ඉරි සහිත, අලු පාට සහ කහ පාට ඉරි සහිත මාළු වශයෙන් විශේෂ ගොඩක් බලා ගන්න පුළුවන්. එතකොට මේ මාළුවන් ගොඩක් වට අපි දන්නවා කුඩා මාළුවන් අපි භාවිතා කරනවා 23 මාස වශයෙන් පිටරට යවන්න භාවිතා කරනවා. ඒ වගේම මෙයාලගේ විශාල මාළුන් අපි ගොඩක් වට භාවිතා කරන දැකලා තියෙනවා. ආහාර වශයෙන් ලබා ගන්න අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා මේ මාළු සමහරකට සර්ජන් බ්ලූ සර්ජන් එහෙම නැත්නම් නිල් දෙට්ට කියන මාළු ගොඩක්කට ජෝඩු වශයෙන් බලා ගන්න පුළුවන්. අතර අනිකුත් සර්ජන් වර්ග රංචු වශයෙන් ඉතාමත් ක්‍රියාශීලීව සක්‍රීය පෙරළ කලාපයට ආසන්නව තියෙන ගල්පරාසිතව ජීවත් වෙන අපිට බලා ගන්න පුළුවන්. හිත වෙනුවෙන් අද මේ විශේෂී රැකගැනීම අපේ යුතුයකමයි.